අපිට කිව්වා දවසකට සර්ජරිස් 200-250ක් පවා 24ම මේක කරන්න පුළුවන් කියලා. දැන් එහෙම තත්ත්වයක් නැහැ කියලා. ඒක එක තියටර් ලයිට් එකක් ඇත්තටම මිලියන 2.4ක පමණ අගයක් ගන්නවා. තියටර් ලයිට්ස් 4ක් අපිට දෙන්න පුළුවන් වුණා. ශල්‍ය වෛද්‍යතුමා නිගම්බු හොස්පිටල් එකේ මට කිව්වා ඕගොල්ලෝ හිටියේ නැත්නම් ඕගොල්ලන්ගේ සභාව හිටියේ නැත්නම් අද අපිට මේ ඔපනේක කරන්න වෙන්නේ නැහැ. ඇසින්දුටු සාක්ෂි. ඔබ දන්නවා නම් මීගමුව කියන නගරය, ඒ නගරේ තිබෙනවා ඉතාමත්ම වැදගත් රජයේ රෝහලක්. ඒ තමයි මීගමුව දිස්ත්‍රික් රෝහල. එහෙම නැත්නම් මීගමුවේ තියෙන ලොකුම රාජ්‍ය රෝහල. ඇයි මේ රෝහල මේ තරම් වැදගත් වන්නේ? මීගමුව ප්‍රදේශයේ කටුනායක තමයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිහිටා තිබෙන්නේ. ඊට ආසන්නයේම තිබෙන රාජ්‍ය රෝහල මේ මීගමුව රෝහලයි. ඒ වගේම නිදහස් වෙළඳ කලාපය තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩල කලාපය තියෙනවා. මේ සියල්ලටම ළඟම තියෙන රාජ්‍ය රෝහල මීගමුව රෝහලයි. ඒ විතරක් නෙවෙයි, පුත්තලම හලාවත පැතිවල ඉඳලා කොළඹට නොයා හොඳම ප්‍රතිකාරයක් ලබා ගන්න පුළුවන් ඉහළම රෝහලක් තියෙන්න ඕනේ මීගමුවේ තමයි. හැබැයි අවාසනාවකට මීගමුව රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය වසර 10ක කාල පරිච්ඡේදයක් වැසී තිබුණා. ඒකට හේතුව එය ක්‍රියාත්මක කරන්නට ප්‍රමාණවත් පහසුකම්, උපකරණ සහ විවිධ අවශ්‍යතාවයන් නොතිබීම. රාජ්‍යාංශයට මෙය සපුරන්නට අභියෝග තිබුණා. ඒ නිසාම වසර 10ක කාලයක් මේ ශල්‍යාගාර සංකීර්ණය වැසී ගිහිලා තිබුණා. ඉතින් මේ පිළිබඳව තොරතුරු ආරංචි වුණාම, මේ ඛේදවාචකය ගැන අහන්න ලැබුණාම දිවසිවර ජොරොම් ප්‍රනාන්දු සහ ඔහුගේ සේවය මොනවද කළේ? මේ ගැන කතා කරන්න මගෙත් සමග මේ මොහොතේදී සම්බන්ධ වෙ සිටිනවා දිවසිවර ජොරොම් ප්‍රනාන්දු සේවයේ සමාජ සුබ සාධන අංශයේ අධ්‍යක්ෂකවරය වෛද්‍ය නිරෝෂී බන්දුසේන හඳුන්වන්නේත්ගේ. බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා. අපි ඉස්සලාම කතාවේ මුලට යන්න ඉස්සරලා අගින් පටන් ගනිමු. පසුගියදා ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දවන්තෙන්ගේ ප්‍රධානත්වයෙන් මේ රෝහලේ ශල්‍යාගාර පද්ධතිය විවෘත වුණා. ඒ අවස්ථාව ගැන අපි මොහොතක් මතක් කරලා කතාවේ මුලට යමු. ඔව් පාස්ටර් අමන්ත, අපින් ඇත්තටම මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරිය ඩොක්ටර් පුෂ්පා ගම්ලත්ගේ සහ ඕර්තොපීඩික් සර්ජන් ඩොක්ටර් තුෂාර අල්මේදා මේ දෙදෙනා අපේ මේ ගැන විමසුවේ ඇත්තටම ගිය අවුරුද්දේ මැයි මාසේ වගේ. මොකද මේගොල්ලන්ට වෙන පිළියමක් තිබුණේ නැහැ මේ තියටර් ලයිට්ස් කොහොමද ගන්න කියන එක. අවුරුදු 10ක් පාස්සේ කිව්වා වගේ මේක වැහිලා තිබුණා. ඉතින් අර తాවකාලික කුටිවල තමයි රස්නේ මැද්දේ මේගොල්ලන් කියනවා මේ తాවකාලික කුටිවල මේ සර්ජරි කරද්දි වටෙන්ම රස්නේ වදිනවා කියලා. ඉතින් අර කූල් මේ ටෙම්පරේචර් එක එහෙම නැත්නම් උෂ්ණත්වය ඒ નિયમિત මට්ටමේ විස බීජ නැති වෙන්න තියා ගැනීම අභියෝගයක් කරනවා. විශේෂයෙන් මේ ඕර්තොපීඩික් විකලාංග ශල්‍ය අංශයට මේක ඉතාම වැදගත්. මොකද්ද? ස්ටෙරිලිටි. නැත්නම් විෂ බීජ හරන පද්ධතියක් ඇතුළත තමයි මේ ඔපරේෂන්ස් කරන්න ඕනේ. නැත්නම් මේක වැහිලා තිබුණේ අවුරුදු 10ක්. මේක ඇත්තටම ගරා වැටලා කිව්වොත් හරි. ඒ කියන්නේ මේක පිළිසකර කරන්නට ඇති වෙන්න පත්කම් තිබිලා නැහැ රජයට. කාලයක්ම තිස්සේ මේ අවුරුදු 10ම තිස්සේ. ඉතින් මේ පිළිසකර කරගන්න එක ක්‍රමක්‍රමයෙන් කල් ගිහිල්ලා తాවකාලික පිළියම් වලට තමයි මේ අවුරුදු 10ම මේක යෙදිලා තියෙන්නේ. කිසිම රජයකින් මේකට පිළියමක් ලැබිලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔබත් රාජ්‍ය වෛද්‍යවරයෙක්. රජයේ රෝහලවල මම අවුරුදු 20 ගණනක් සේවය කළා තියෙනවා. ලංකාවේ ඉහළම පෙළේ රෝහලවලත් දුෂ්කර රෝහලවලත් ඔබ සේවය කළා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක රාජ්‍ය රෝහලක් පත්තන ඉරණමෙන් ගොඩ එන්නේ කොහොමද සාමාන්‍යයෙන්? ඇත්තටම දැන් ඩෝනර්ස්ලා එහෙම නැත්නම් අපි ගොඩක් කලාවට දානපතියන්ගෙන් ආධාර පතනවා. ඉතින් දැන් ඕකත් ප්‍රශ්නයක් වුණා පහුගිය කාලේ. ඒ ගෙන්නන බඩුවල එහෙම නැත්නම් බෙහෙත් වල ක්වොලිටි එක කොහොමද කියලා, ප්‍රමිතිය කොහොමද කියලා. ඉතින් ඒක හින්දා ඒ අවදානමත් එක්ක ඇත්තටම කවුරුත් ඒකට ඉදිරිපත් වෙන්නත් බය වුණා. ඒ වගේ මොහොතවල් වලදී. ඉතින් එහෙම ඉදිරිපත් වෙන ප්‍රමාණයත් එන්නේ අඩු වුණා රටේ ආර්ථික තත්ත්වය මතත්. ඉතින් දැන් මේ ඩොනේෂන් එක අපි දුන්න එකත් බැලුවොත් මිලියන 14කට අධික අයි මුළු ඩොනේෂන් එකම බැලුවොත්. ඉතින් මේක ඉතා විශාල අගයක්. ඔව්. දැන් අපි කතාවේ මුලට යමු. මේ කතන්දරේ ඔබට ආරංචි වෙන්නේ කොහොමද? ප්‍රොෆෙසර් ජොරොම්ට කොහොමද ආරංචි වෙන්නේ මීගම රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ක්‍රියා විරහිත වෙලා නැත්නම් අඩපණ වෙලා කියලා? ඔව් අපි ඒක ගැන ඇත්තටම මුලින් දැනගෙන හිටියේ නෑ පාස්ටර්. අපිට මේ
ඔය ඩොක්ටර් තුෂාර දියල්මේද විකලාංග ශල්‍ය වෛද්‍යතුමා අපේම සභාවේ ඩොක්ටර් අනෝමලියනගේ අපේම වෛද්‍යවරියක් මාර්ගයෙන් දැනගන්න ලැබිලා ප්‍රොෆෙසර් ජෙරම් ෆර්නෑන්ඩෝ සමාජ සුබ සාධන ඒකකය ගැන අහලා තියෙනවා අපිට මෙහෙම උදව්වක් කරන්න පුළුවන්ද? හැබැයි මේක ගොඩක් ගණන් වැය වෙන මුදල් වැය වෙන ඩොනේෂන් එකක් අපි මේ ඉල්ලන්නේ. ඔයගලට පුළුවන්ද මේක කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවේ අපි ඩොක්ටර් අනෝමා ඒක ගැන මාත් එක්ක සාකච්ඡා කරා. මේ අපේ වෛද්‍ය මණ්ඩලයේ අපේ ග්ලෝරියස් සභාවේ වෛද්‍ය මණ්ඩලයේ අපිත් සමග ස්වේච්ඡාවෙන් සේවය කරන තවත් වෛද්‍යවරියක් ඩොක්ටර් අනෝමලියනගේ. ඉතින් ඇය මාත් එක්ක කතා කරලා අපි ඒගොල්ලන්ගෙන් ලියුමක් ඉල්ලුවා. ඇත්තටම අධ්‍යක්ෂතුමියගෙන් ලිඛිතව අපිට දැනුම් දෙන්න මේ තියෙන අවශ්‍යතාවය ගැන. ඉතින් ඒ අනුව තමයි අපි මේක අපේ උපසභාපතිතුමා වෙත යොමු කරේ. මොකද අපේ සමාජ සුබසාධන ඒකකයේ පැමිණෙන්නේ උපසභාපතිතුමා යටතේ. ඉතින් එතුමා තමයි ප්‍රොෆෙට් සමග කතා කරලා අපේ දිවසේතුමා සමග කතා කරලා මේකට අපිට අනුමැතිය ලබා දුන්නේ. ප්‍රොෆෙට් එකපාරටම මේක ආරංචි වුණාට පස්සේ අනුමත කරන්න ඇත්තේ ඇයි කියලාද ඔබ හිතන්නේ? මොකද ඔබ ඒ සමාජ සුබසාධන සේවයේ අධ්‍යක්ෂක වශයෙන් බොහොම සමීපව කටයුතු කරන දිවසවරයාගේ දර්ශනය සමග ඇයි ඔහු මේ වගේ දෙයකට කැමති වෙන්නේ නැත්තේ? ඇත්තටම පාස්ටර් මට හිතෙනවා දැන් අපේ මේ සභාව තියෙන තැන බැලුවොත් ඇවිල්ලා කටුනායක මේ සභාව ස්ථාපිත වෙලා තියෙන. ඉතින් මේ අවට ගොඩක් ජනයා අපේ සභාවෙත් හවුල්කරුවන් සහ සමාජිකයන්. ඉතින් මේ කට්ටියට ඒ වගේම වටේ ඔය දැන් කිව්වා වගේ අන්තර්ජාතික බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ සහ ෆ්‍රී ට්‍රේඩ් සෝන් එක මේ නිදහස් වෙළඳ කලාපයේ ඇත්තටම ඉන්නේ අසරණ මිනිසුන්. ඒ කියන්නේ එදා වේල හම්බ කරගන්න මේ නිදහස් වෙළඳ කලාපයට යන සමාජිකයන් එහෙම නැත්නම් ඒකේ වැඩ කරන රැකියාව කරන අය ඊටාම දුක්ඛිත තත්වයක ඉන්න අය. ඒගොල්ලන්ට බෑ ප්‍රයිවට් සෙක්ටර් එකේ ගිහිල්ලා මේකට ඒගොල්ලන්ට බෙහෙත් ගන්නවත් ඒගොල්ලන්ට ඔපරේෂන් ශල්‍ය කර්ම කරගන්නවත්. ඉතින් ඒගොල්ලෝ ඒ සියලු දෙනාටම ළඟම තියෙන්නේ මීගමුව දිස්ත්‍රික් ජෙනරල් හොස්පිටල් එක. ඉතින් මේ හොස්පිටල් එක හොඳ තත්ත්වයේ තිබුණොත් සෑහෙන සංඛ්‍යාවකට මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් සහ උපකාර ගන්න පුළුවන්. මම හිතනවා ඒක අපි ලොකුවට බලපු දෙයක්. කොච්චර ප්‍රමාණයක් මේකෙන් බෙනිෆිට් වෙනවද? කොච්චර ප්‍රමාණයකට මේකෙන් උදව් ලැබෙනවද සහ ඇත්තටම අපිට කිව්වා දවසකට සර්ජරිස් 200 250ක් පවා පැය 24ම මේක කරන්න පුළුවන් කියලා. දැන් එහෙම තත්ත්වයක් නැහැ කියලා. ඉතින් ඒකෙම තේරෙනවා කී දෙනෙක් මේ හොස්පිටල් එකට ප්‍රතිකාර සඳහා පැමිණෙනවද කියලා. ඉතින් මේ සියලු දෙනාගේම සුභසිද්ධිය සඳහා මේක ආගම් ජාති ભેදයකින් තොරව සියලුම දෙනාට ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න සුවය ලබා ගන්න කරපු පරිත්‍යාගයක්. එහෙම කියද්දි මට මතක් වෙනවා සුවිශේෂ බයිබල් පාඨයක්. ඇයි දිවස්වරයා මේ වගේ දෙයකට කැමති වෙන්නේ නැත්තේ කියන එක. යාකොබ් පොතේ සුද්ධ බයිබලයේ යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ විසින් පිළිගන්නා වූ පිළිගත හැකි එක පවිත්‍ර ආගමයි තියෙන්නේ. ඒ තමයි දුප්පතුන්ට උපකාර කිරීම, රෝගීන් බලන්ට යාම, වැන්දඹුවන්ට උපස්ථාන කිරීම මේ ආදී වශයෙන්. ඉතින් ඒ නිසා බයිබලීය පදනමක ඉඳලා දිවසවරයා මේ ප්‍රජාවට උපකාරයක් කරන පිණිස ඒ දේ කළා. ඉතින් ඒ නිසා ඔවුන් මොන ජාතියද, මොන ආගමේද, මොන කුලයේද, මොන භාෂාවද කතා කරන්නේ ඒ කිසිවක් අදාළ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ මොකක්ද? ඔහු ඒ දේ කරලා අද සමාජගත වෙලා තියෙනවා මේ තත්ත්වය. ඉතින් මොනවද අපි පරිත්‍යාග කළේ? මේවායේ වටිනාකම් සහ ඒ ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඉතින් දැන් රජයෙන් මේකට ඇත්තටම මුළු වටිනාකම කියලා තියෙන්නේ ප්‍රතිසංස්කරණය සඳහා වියදම ඇස්තමේන්තු කරලා තියෙන මිලියන 70ක ප්‍රමාණයක්. ඉතින් ඒකේ පිළිසකර කරගෙන යද්දි අන්තිමට උනේ මේ තියටර් ලයිට් සිස්ටම්. එහෙම නැත්නම් ඔපරේෂන් තියටර් ටේබල් 4ක් වැඩ කරන්න ඒ ලයිට්ස් එහෙම නැත්නම් තියටර් එකේ උඩ ඔපරේෂන් එකට අවශ්‍ය වන එළිය ආලෝකය ලබා ගැනීමේ උපකරණ ගැනීමට යම්කිසි අපහසුතාවයක් තිබුණා ඒ මුදල් අනුමත කරගන්න. ඉතින් මේකේ එක තියටර් ලයිට් එකක් ඇත්තටම මිලියන 2.4ක පමණ අගයක් ගන්නවා. ඉතින් ඒ ලක්ෂ 24 ලයිට්ස් 4ක්. ඒ කියන්නේ තියටර් ටේබල් 4ක් එකවර ෆන්ක්ෂන් කරන්න මෙහෙම නැත්නම් ක්‍රියා වෙන්න ඔපරේෂන්ස් එක දිගට කරගෙන යන්න හැකියාව ලැබෙන්න ඒ තියටර් ලයිට්ස් 4ක් අපිට දෙන්න පුළුවන් වුණා. ඊපස්සේ මේ ඕපනින් එකට අපි ගියාමත් මගේ ගාවට ඇවිල්ලා ජෙනරල් සර්ජන් එහෙම නැත්නම් මේ ශල්‍ය වෛද්‍යතුමා නිගම්බ හොස්පිටල් එකේ ඩොක්ටර් රණසිංහ ඇෂ්මෝ රණසිංහ මට කිව්වා
මේ ඔක්කොම ඕපනින් ඔක්කොම වෙරුණාට පස්සේ ඕගොල්ලෝ හිටියේ නැත්නම් ඕගොල්ලන්ගේ සභාව හිටියේ නැත්නම් අද අපිට මේ ඕපනින් එක කරන්න වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ගොඩක් අයට ගාවට ගියා. ගොඩක් අයගෙන් ඉල්ලුවා. ඒ වුණාට ඒගොල්ලන්ට ලබා ගන්න බැරි වුණා. ඉතින් අපේ සභාව මේ දේ කරපු නිසා තමයි අද මේ සියලු ජනයාට මේකේ ප්‍රතිඵල භුක්ති විඳීමේ හැකියාව තිබෙන්නේ. එනිසා මේ අවස්ථාව කරගන්නවා ඒ ශල්‍ය වෛද්‍යවරයා වගේම විකලාංග විශේෂඥ වෛද්‍යවරයා අවස්ථාවේදී ලස්සන කතාවක් කළා ස්තුති කතාවේදී. ඔහු ස්තුති කතාවේදී කොහොමද ප්‍රොෆෙසර් ජෙරොම්ටත් ඒ වගේම සමස්ත සභාවටත් ડોક્ટર නිරෝෂි ඇතුළු කණ්ඩායමටත් ස්තුති කරේ කොහොමද? ඒ පිළිබඳව දැන් ඔබගේ අවධානය යොමු කරන්න මම සූදානම්. Good morning to all of you, Honorable Minister, Director General Health Services, and all the administrative hierarchy of the Ministry of Health, and all the invited and distinguished guests. I know a few months ago this was heading headlines, whether to accept donors or not. And then, when the construction was going on, I was wondering, where's the light for the theatre? Fiat Lux, let there be light. That's the motto of University of California, Los Angeles also. But then, we also need light. We didn't have the lights. The ministry, when we checked with the BME, they are unable to give us in a hurry. Then I started writing letters in a personal capacity to a lot of companies. Some actually were quite positive to begin with, but when they heard the cost involved, they were taking a step backwards. And then one day there was a patient in front of me in private sector with a big cross in the chest. She asked, "Do you know me?" I said, "No, I don't know." Then she said, "I'm Peshika. Why are you wearing such a big cross?" "I'm a strong follower of Prophet Jerome." "What do they do?" I asked. "Is it only preaching?" "No, they do a lot of charity work." "Charity work?" "Just, they do." And then I asked, "What type of charity work?" "Doctor, don't you know? The charity foundation is itself headed by a doctor and the members are doctors." I was amazed. I asked, "Do you know any doctors in that charity foundation?" "Yes, the Dr. Anomalyanagi, she's there." I was skeptical, but still positive. I went home, found Anomalyanaga's number. She's there. She's the smiling lady. And then I called Anoma. "ඔයගොල්ලන්ට charity foundation එකක් තියෙනවද?" "ඔව්." "මොනවද කරන්නේ?" "මිනිස්සුන්ට help කරනවා." "ඔව්, help කරනවා." "ඇයි සර් මොකක්ද සර්ට ඕනේ?" "තියටර් එකට ලයිට් නෑ. ලෑම්ප් 4ක් අරන් දෙන්න පුළුවන්ද?" "කොච්චරක් විතරයිද?" "යුරෝපියන් බ්‍රෑන්ඩ් එක 20 million. Chinese 10 million. සමහර විනාඩි 5ක් දෙනවා." Within 5 minutes, she had discussed with the other lady there, Dr. Niroshi Hadurettige. She is the one who heads the charity foundation. Then came the answer. "Before tomorrow morning, we need a request letter from you." Before tomorrow morning, 7 o'clock, same night, with the help of my daughter, I prepared a letter. 6:20, I delivered the letter. Anyhow, I was positive. I was optimistic. And according to the Holy Scriptures, I think, seek and you shall find, and ask and you shall receive. And I received a positive answer. "Yes, we are going to give you." Then they gave the approval for the lights. They themselves called for quotations. They selected. Delmage company gave each lamp at 2.4 million rupees. And the day they came to hand over these lights, it was September 12th. We were not aware of anything. It seems it was the birthday of Prophet Jerome Fernando. And then, the day before, the washing machines of the theatre were out of order. And one machine was actually what I got through a donor way back in 2015 when I was here. There's no way to wash our scrubs. Then, after accepting the lights, I just approached these pretty ladies. I said, "Can you all help us further?" "Why? What's the need?" And then I told, "We don't have a washing machine right now. Can you buy us some domestic washing machine?" They went into deep thoughts, but they didn't commit. They didn't tell anything. And then they were silent. But after a while, another positive reply. "Useless having domestic washing machines for a hospital. You should go for industrial grade washing machines and dryers. Prophet approved it. We will pay for it. We will buy it for you." Those were the machines that you saw this morning. And thank you very much, all those doctors. Actually, one is a consultant community physician,
the other Dr. Virgia, Dr. Niroshi Hadunettige. Anoma is the one who coordinated everything. Thank you very much, all of you. It was great. It was great. And now I know these lights will enlighten the lives of many people, irrespective of the caste, race, religion. I know Prophet Jerome got into trouble after talking about light. A couple of years ago, he talked about light. He ended up in dark, behind bars for more than 30 days. But today, the same individual had come forward to enlighten the lives of so many. When the patients come, irrespective of the race, religion, they won't ask who donated these lights. They will be operated under the lights that was kindly given to us by Prophet Jerome Fernando. Just convey our gratitude to him. We really appreciate the donation. ඇසින්දුටු සාක්ෂි. හොඳයි මේ ඔක්කොම බැලුවට පස්සේ අපිට පේන්නේ මේ කාර්යය කිරීමත් එක්ක යම්කිසි විදිහක සමාජ පිළිගැනීමක් සමාජයේ ජනතාවට යම්කිසි දෙයක් කිරීමේ තෘප්තියක් ඔබ සහ ඔබගේ කණ්ඩායමට තියෙනවා ප්‍රොෆෙසර් ජොරම් දුන්න මේ අවස්ථාවත් එක්ක කියලා. මේක තමයි මම හිතන්නේ අපි කරපු ඉහළම ඩොනේෂන් එක ආයතනයකට මේ වෙනකොට. ඒ වගේම මම කියන්න ඕනේ ඒ තියටර් ලයිට්ස් 4ට අමතරව ඒක අපි ඩොනේට් කරන්න ගිය දවස ඇත්තටම ප්‍රොෆට්ගේ බර්ත්ඩේ එක දවස පාසාමන්ත මේක අපි කවදාවත් ප්ලෑන් කරේ නෑ මේ ප්‍රොෆට්ගේ බර්ත්ඩේ එකේ දෙන්න. දැන් අර විකලාංග ශල්‍ය වෛද්‍යතුමා කියනවා මේගොල්ලන් මේ ප්‍රොෆට්ගේ බර්ත්ඩේ එක දවසේ ඇවිල්ලා මේක දුන්නා අපි ඒගොල්ලෝ දැනගෙන හිටියෙත් නෑ කියලා. අපි මේකට ක්‍රියා කරන්නේ මැයි මාසේ 2025 මැයි මාසේ ඉඳන් මේ ඉල්ලීම ආපුලේ ඉඳන් ආනයනය කරන්න උන මේ උපකරණ. ඉතින් මේ මැයි මාසේ ඉඳන් ආනයනය කළා කස්ටම්ස් එහෙම නැත්නම් රේගුවෙන් ඒවා රිලීස් කරලා ලැබිලා ඒ ඔක්කොම ක්‍රියාපටිපාටි ඉවර වෙලා ඒ කම්පැනි එක ඩෙල්මේජ් කම්පැනි එක මේක ගේනවා කියපු දවස සැප්තැම්බර් 12 අපි කවදාවත් මේක එහෙම ප්ලෑන් කළේ නෑ. ඒ කියන්නේ එහෙම අපි කිසිම දෙයක් මුලින් එහෙම හිතලා කරපු දෙයක් නෙමෙයි. අපිටම ඇත්තටම විස්මයටපත් වුණා. අපිම මේක මේ දවසටම වැටුණානේ කියලා. ඉතින් ඒකෙම තේරෙනවා දෙවියන් වහන්සේ මේ සියල්ල පසුපස සිටියා කියලා. ඉතින් ඒ අපි ගියේ දවසේ ඒ ශල්‍ය වෛද්‍යතුමා විකලාංග ශල්‍ය වෛද්‍යතුමා සහ අධ්‍යක්ෂකතුමිය ඊටාම මේ ඇත්තටම ගිල්ටි කමින් එක ඇහුවේ මම දන්නේ ඒකට මොකක්ද කියන වචනේ කියලා වරදකාර හැඟීමකින් මෙච්චර මේගොල්ලෝ දීලත් මේ අපි තවත් අහනවා වගේ එකකින් මෙහෙමයි දැන් බලන්න ඊයේ ඉඳන් අපේ තිබ්බ මේ වොෂින් මැෂින් එක වැඩ කරන්නේ නැහැ මේ ගෙවල් වල ඩොමෙස්ටික් වොෂින් මැෂින් කියන එක තමයි ඒකත් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ කවුරු හරි පරිත්‍යාග කරපු එකක් ඒක වැඩ කරන්නේ නැහැ බලන්නකෝ අපි දැන් ඩෝබි කෙනෙකුට දීලා මේ රෙදි කොහේ හරි ගෙනහිල්ලා හොදලා ගෙනහල්ලා විෂ බීජ හරණය කරලා පාවිච්චි කරන්න. ඉතින් ඒක ඇත්තටම අවදානම් මේ ශල්‍ය කර්මවලදී කියලා අපිට පුළුවන් ද ඩොමෙස්ටික් වොෂින් මැෂින් එක. يعني ගෙවල් පාවිච්චි කරන වොෂින් මැෂින් එකක් ගන්න කියලා බොහොම බය ආදුව තමයි ඒ ඉල්ලීම කළේ. ඉතින් ඒ ගමන මම ඒකත් නැවත අපේ උපසභාපතිතුමා සමග කතා කරලා ඒ ගමන අපි තීරණය කරා ඇත්තටම ප්‍රොෆිට් එකත් කතා කරලා උපසභාපතිතුමා තීරණය කරලා තිබුණා මේ ඩොමෙස්ටික් නෙමෙයි මේක ආයිත් කැඩෙයි අපි ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් එකේ වොෂින් මැෂින් එකක් සහ ඩ්‍රයර් එකක් ලබා දෙන්න ඕනි කියලා තවත් මිලියන 3.5ක් වියදම් කරලා එසැනින් අපි ඉන්ඩස්ට්‍රියල් වොෂින් මැෂින් එකක් සහ ඩ්‍රයර් එකක් එම රෝහලට ලබා දුන්නා. හොඳයි මේ කතා බහට එකතු වීම සම්බන්ධයෙන් ඔබට බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා. වඩා වැදගත් වෙන කාරණේ මේකයි. ප්‍රොෆෙසර් ජොරම් රටට කොච්චර ආදරේද මිනිස්සුන්ට කොච්චර ආදරේද සමහර වෙලාවට ඔබ ප්‍රොෆෙසර් ජොරම්ට අකමැති කෙනෙක් වෙන්න පුළුවන් විරුද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මීගමුව රෝහලේ ශල්‍ය කර්මයකට ගිහිල්ලා ඇස් දෙක පියාගත්තොත් නිර්වින්දනය කළාට පස්සේ ඔබගේ ශල්‍ය කර්මය වෛද්‍යවරු කරන්නේ ප්‍රොෆෙසර් ජොරම් සැපුවා වූ විදුලි ආලෝකය ඔස්සේ. ඒ වගේම ඔබගේ කුණු රෙදි හොදන්නේ ප්‍රොෆෙසර් ජොරම් රෝහලට පරිත්‍යාග කරා වූ ඒ වොෂින් මැෂින්ස් නැත්නම් සෝදන යන්ත්‍රත් එක්ක. ඉතින් ජාතිය කුලය ආගම කෙසේ වෙතත් ඔබට දෙවියන් වහන්සේගේ දේවත්වය දිවස්වරය තුළින් දකින්නට ලැබෙනවා. එමනම් ඔබෙන් සමවරගෙන යනට සූදානම් වෙලාවදී මතක් කරන්න කැමති අපගේ දුරකථන අංකය 0117774877 කියන අංකයට කතා කරන්න. ඒ වගේම දේවමහන් පැවැත්වෙන වේලාවන් පිළිබඳව මතක් කරන්න. ඉරිදා උදෑසන 7:30 සහ 11:30 දේවමහන් පැවැත්වෙන. ඒ වගේම බ්‍රහස්පතින්දා සවස් 6ට
වාහාරික ප්‍රොපේතමය රාත්‍රියේ දේව මෙහෙය පැවැත්වෙනවා. මේ ඕනම දේව මෙහෙයකට සහභාගී වෙන්න, ආශිර්වාද ලබන්න, සුවය අත්දකින්න, සඵලත්වය අත්දකින්න, නිදහස අත්දකින්න එන්න මිරකල් ඩෝම් එකට. සොයාගන්න ඉතාමත්ම පහසුයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පසු කරලා වේයන්ගොඩ පාරේ චුට්ටක් ඉස්සරහට යනකොට දකුණු පැත්තේ ඔබට ඉතා දැවැන්ත ගෝලාකාර ගොඩනැගිල්ලක් දක්නට ලැබෙනවා. ඒ ස්ථානයට එන්න ඔබේ සුවය, නිදහස, යහපත ඒ ස්ථානයේදී ඔබට හමු වෙනවා. සැබවින්ම ජේසුස් වහන්සේ මේ ස්ථානයේදී ඔබට සම්මුඛ වෙන්නට හැකියාවක් තියෙනවා. නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා ඔබ සමට ජයග්‍රහී අනාගතයක්. ඇසින්දුටු සාක්ෂි